ගිය පාර QR දුන්නේ තෙල් ගේන සල්ලි නැති නිසා මේ පාර QR දෙන්න එක නිසා නෙමෙයි මේ ලෝක යුද්ධයක් තියෙන නිසා ලෝක යුද්ධයකදී අපිට කරන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයා කිව්වා මේක හුණ්ඩුවක් වගේ රටක්. එතකොට මේක හිටපු 76 වසරක පාලකයෝ මේක හුණ්ඩුවක් කරලා ඒක නිසා තමයි අපිට තෙල් සංචිත පවත්වාගෙන යන්න බැරි වුණේ. තෙල් සංචිත තියාගත්තේ නැති නිසා තමයි අපිට මේ QR එකකට යන්න වෙන්නේ, මිල වැඩි කරන්න වෙන්නේ, මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලගේ කතාව මේ 76 වසරක සාපය නිසා ගෝඨාභය රාජපක්ෂගේ කාලේ උනේ සල්ලි නැති නිසා හොරා කාලා මම දැක්ක මේ Facebook එකේ සමහර ඩෝබිලා ලියනවා මේ ඒ කාලේ හොරා කාලා සල්ලි නැති වෙච්ච නිසා තමයි ගේන්න බැරි උනේ කියලා. දැන් ඒ ඩෝබිලාට මතක නැහැ 2020 2022 කාලය මොන වගේ කාලයක්ද? මුළු ලෝකෙටම කොරෝනා හැදිලා මුළු ලෝකම ස්ටක් වෙලා රෙමිටන්ස් ලංකාවට එන විදේශ ප්‍රේෂණ එන්නේ නැතුව ප්‍රේෂණ එවන්න එපා කියලා හඳුන්වන්නේත්ලා කියන වෙලාවක රටේ ගුරුවරු ඇතුළු සේවකයෝ රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය වර්ජන වලට කැඳවලා විදුහල්පතිවරු ගුරුවරු දවස් 81ක් වර්ජනය කරන වෙලාවක ඊළඟට රටේ සංචරණය සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන වෙලාවක රටේ නිෂ්පාදන කරගන්න බැරුව තියෙන වෙලාවක රටේ ෆැක්ටරි ටික දුවන්නේ නැති වෙලාවක තේ ටික කඩලා පිට රටට යවා ගන්න බැරි වෙලාවක තේ කොළ සහ අපේ අපනයන ඉල්ලුම අඩු වෙච්ච වෙලාවක ගාමන් ටික දුවා ගන්න බැරි වෙච්ච වෙලාවක විදේශ සංචිත හිඳිලා ගියපු නිසා තමයි එදා QR කෝඩ් එක දාන්න උනේ ඒ ඩීසල් පෙට්‍රල් අඩු උනේ. හැබැයි දැන් අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් අද මේගොල්ලෝ කියන කතාව ඔව් ඒක අර්ධ සත්‍යක් තියෙනවා. ඒ මොකද්ද? අපිට සංචිත පවත්වාගෙන ගිහිල්ලා නැහැ. එතකොට අපිට සංචිත පවත්වා ගන්න විදිහක් නැහැ. ඒ ඇයි? දැන් අපිට සංචිත පවත්වාගෙන යන්න කවුරු හරි කියන්න පුළුවන්නේ අපිට එහෙමනම් ටැංකි හදන්න ඕනේ කියලා. අපි ටැංකි හදන්න ඕනේ අපිට ටැංකි තියෙනවා. අනුර කුමාර දිසානායකම කිව්වා මේ ළඟදී දවසක ටැංකි අපිට තියෙනවා ටැංකි 61ක් තියෙනවා. සම්පූර්ණම ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් ටැංකි 61ක්. එතකොට ඒක ගෙනල්ලා පුරවලා පිරිපහදු කරලා පුරවන්න තියෙන්නේ. ඔව් එහෙම තමයි. එහෙම කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ අපිට අවුරුද්දකට විතර අපිට තෙල් තියාගන්න පුළුවන් ගෙනල්ලා. ඇයි ඒක බැරි වුනේ? මෙන්න මේක අහන්න. මම ඒක කිව්වේ මේක QR ශාපය කියලා. මෙන්න කතාව. අපේ රටේ වැඩ කරන ජනතාව විදියට තෙල් සංස්ථාවේ සේවකයෝ මේ ටැංකි සංකීර්ණයට අත තියන්න හදපු සෑම අවස්ථාවකදීම අත තියන්න දෙන්නේ නැතුව මේ ටැංකි සංකීර්ණය බේරගන්න පෙරට ආවා. ඉතාමත් දේශද්‍රෝහී ඒ වගේම ඉතාමත් කළු විදියට මේ අපේ රටේ සම්පත ඒ ඉන්දියාවට දෙන්න පිටුපස් සකස් කළා. ඒක නිසා ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ගිවිසුම් ඉරා දාලා හකුල ගනී කියලා බල කරලා හකුල ගන්න වැඩ කටයුතු සකසනවා. ත්‍රිකුණාමලේ තවත් ඉතිරිවට තෙල් ටැංකි 61ක් තියෙනවා. මේ තෙල් ටැංකි 61 ඒකාබද්ධව ප්‍රතිසංස්කරණය කරලා පාවිච්චි කරන්න මීට පෙර ඇති කරගත්ත එකඟතාවයක් තියෙනවා. ගම්මන්පිල ඇමතිවරයා බලශක්තිය ඇමතිවරයා ඉන්න කාලේ තමයි මේ එකඟතාවයට අවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව කරන්න කියන සාකච්ඡාව ඉදිරියට යා යුතුයි කියන එක අපි එකඟතාවයකට ආවා. ත්‍රිකුණාමලේ අපිට තියෙනවා තෙල් ටැංකි 99ක්. මේ තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදන්න වැඩි. එහෙම වුණා මොකද උනේ? අපිට ඉතුරු වුණා 61ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 6,10,000ක්. ගබඩා කරන්න පුළුවන්. අපි ඉන්දියාවට කිව්වා අපි අපේ තෙල් සංස්ථාවයි ඉන්දියානු සමාගමක එකතු වෙලා අපි ඒකාබද්ධ සමාගමක් හදමු. දැන් සාකච්ඡා යනවා. අපි තෙල් පිරිපහදු කරලා අර තෙල් ටැංකි වල ගබඩා කරලා ලෝක වෙළඳපොළට තෙල් විකුණන රාජ්‍ය බවට පත් කරන්න ඕන. හොද හබ් එකක් කරන්න පුළුවන්. දැන් අපි මේ ව්‍යාපෘති සාකච්ඡා කරමින් තියෙන්නේ. ඊට එක්මනින්ම ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේ කාලකන්ණී කරලා තියෙන අපරාධي? දැන් හරි පැහැදිලිනේ. උදේ ගම්මන්පිල ඇමතිවරයාගේ කාලේ ගිවිසුමක් ලෑස්ති වෙනවා, ගිවිසුමක් අත්සන් කරනවා. ඉන්දියාවත් එක්ක එකතු වෙලා මේ රටවල් දෙකේ එකතු වෙලා පාර්ට්නර්ෂිප් එකක් කරලා මේ 61
මේ ටැංකි 61 ප්‍රතිසංස්කරණය කරලා තෙල් පුරවන්න. එතකොට එදා ඒ වැඩේ නවත්තන එකේ අර මම මේ දාන්නේ මේකේ යන මේ වීඩියෝ එකේ පෙන්වන්නේ ඒ වැඩේ රංවලලා ගිහිල්ලා කොහොමද උද්ඝෝෂණ කරලා ස්ට්‍රයික් කරලා ඒ ගෙනියපු වැඩේ නවත්තන විදිහ. ඒ තෙල් ටැංකි 61 සංවර්ධනය කරලා ඒකේ තෙල් ගබඩා කරන එක නැවැත්තුව විදිහ තමයි අර රංවල කියන්නේ. ඊට පස්සේ මේ කවුද විජිත හේරත් කියන්නේ අන්න විජිත හේරත් කතාව කියනවා. විජිත හේරත් කියනවා ඔව් මේක අපි කරන එකක් නෙමෙයි. කලින් අපි අත්සන් කරපු ගිවිසුමක් උදේ ගම්මන්පිල ඇමතිවරයා තෙල් ඇමති හැටියට ඉන්න කාලේ කරපු වැඩක්. එතකොට එදා ඒ 2020 ඒ වැඩේ කරා නම් අද 2026යි. එහෙනම් තෙල් ටැංකි 61ක් අපිට තියෙනවා. අර අනුර කුමාර ඊට පස්සේ කියන්නේ අනුර කුමාර කියන විදිහට තෙල් මෙට්‍රික් ටොන් 6,10,000ක් එහෙනම් තියෙනවා ඒ ගබඩාවල. එළියේ තියෙනවා තව ලක්ෂ 4ක් විතර අපිට ගබඩා කරගන්න පුළුවන්. අතන තියෙනවා 6,10,000ක මෙට්‍රික් ටොන්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් මිලියනයකට වඩා ගබඩා කිරීමේ හැකියාව එහෙනම් මේ වෙනකොට තියෙනවා. එතකොට ඒක විනාශ කරේ මේ කාලකන්ණි ටික. දැන් මුන්ට ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දෙන්නේ නැත්තම් මේ ලෝකේ එහෙනම් මේ ඉරහඳ පායන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලකන්ණින්ට මුන්ට මේ මුන්ගේ පාලනයටම මේ දඬුවම ලැබුණේ නැත්තම් මේ ditta ධම්ම වේදනීය කර්මය කියලා එහෙනම් අපි කතා කරන එකේ අපි බෞද්ධෝ හැටියට බුදුදහම අදහන එකේ ප්‍රශ්නයක් තියෙනවා එහෙනම්. මෙන්න ඒක තමයි බුදුදහම සත්‍යයි පැහැදිලි කර්මය අර ගොනා පිටිපස්සෙන් ගැලෙනවා වගේ මුංග පිටිපස්සේ කර්මය මුංග පිටිපස්සේ එනවා. ඇයි ඒ හැම එන්නේ? මුං ආපු ගමන් මේ රට හැඳි ගෑවිලා යන එක මුං යන පාරක උරුලෑව ගියා වගේ යන්නේ. ඇයි? මුං ආපු ගමන් කරේ මොකද්ද? මුං ආපු ගමන් මම පැහැදිලිව කිව්වා එදා දලදා හාමුදුරුවන්ට අත තියෙනකොට අනුර කුමාර දිසානායක මම පැහැදිලිව කිව්වා උඹලට මේක වස්වදිනවා උඹලා හැඳි ගෑවිලා යන එක නවත්තන්න බෑ කියලා. දැන් අද ඒකේ 68 ලක්ෂයේ ඡන්දය දීපියවුන්ටත් නොදීපු අපිටත් ඔක්කොටම ගෙවන්න වෙලා තියෙනවා දැන් අද මේ ශාපය. මේක අනුර කුමාර ජවිපේ ශාපය මේක. මේක නියත වශයෙන්ම මේ රට ගෙවන්න ඕන. මේ වගේ කාලකන්ණි ටිකක්. ඔගොල්ලෝ දැක්කනේ? රංවලලා තමයි අර පැහැදිලිනේ. රංවලලා තමයි මේ මෙට්‍රික් ටොන් 6,10,000ක් ගබඩා කරන එක නවත්තන්නේ 2020. එතකොට 2020 දා ඒක කරා නම් අද වෙනකොට රටේ තත්ත්වය මොකද්ද? එහෙනම් මේක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක මම කියන ඒවා නෙමෙයි. අර ඔගොල්ලෝ දැක්කනේ ක්ලිප් එකේම තියෙනවා රංවල මේක නවත්තනවා. විජිත හේරත් ඇවිල්ලා කියනවා මේක ගම්මන්පිල ඇමතිවරයාගේ කාලේ මේ ගිවිසුම අත්සන් කරන්නේ. අන්න ජනාධිපතිවරයා කියනවා හරියට මිනිහා කරනවා වගේ අපි දැන් මේ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරමින් යනවා මේක කරන්න කියලා. නෑ. පට්ටපල් බොරු. මුන් කට ඇරියොත් කියන්නේ බොරු. මුන්ගේ කටවල් වල ගෙඩි දාන්න ඕනේ. මහා ගෙඩි හැදෙන්න ඕනේ මුන්ගේ කටවල් වල මුන් කියන බොරු වලට. එතකොට අද මුන්ට මේ කරන අපරාධය මේ රටට කරපු අපරාධය ඔයගොල්ලෝ දන්නවා මේ රට එදා ඉඳන් කරේ ගිනි තියපු එක වෙන මොකුත් නැහැ එදා ඉඳන් මොකද කරේ එදා ඉඳන් කරේ රට ගිනි තියපු එක අද මොකද්ද කරන්නේ අද බෞද්ධයන්ගෙන් පලි ගන්නවා බෞද්ධ සිද්ධාස්ථාන වලින් පලි ගන්නවා අඩු ගානේ බෞද්ධයන්ට අද කැබිනට් ඇමති කෙනෙක්වත් නැහැ බෞද්ධ කටයුතු ඇමති කැබිනට් ඇමති කෙනෙක්වත් නැහැ බෞද්ධයෙක් ඔන්න කරපු වැඩේ කැබිනට් අමාත්‍යාංශයම අහෝසි කරා. දැන් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් නැහැ. බෞද්ධ කටයුතු ඇමතිවරයෙක් නැහැ. එතකොට බෞද්ධ කටයුතු කැබිනට් ඇමතිවරයෙක් නැහැ. මේක හැමදාම හිටියා. එක්ක අඩු ගන්න අගමැතිවරයාට හරි මේක දීලා තිබ්බා. එතකොට රණවිරුවන්ගෙන් පලි ගන්නවා. අද රණවිරුවෝ කියලා જાතියක් නැහැ. සොල්දාදුවෝ සහ මිහිම ගුණමකු කාලකන්ණි රැළකට ඉර පායනවා නම් ඉතින් මේ ලෝකේ මාර අවුල්නේ. එහෙම වෙන්න පුළුවන්ද?
මේ සිද්ධ වෙමින් තියෙන්නේ සිද්ධ විය යුතුම දේවල්. මේක හැරෙන්නේ නැහැ. මුංග හැඳි ගෑවිලා යනකම් මක බෑවිලා යනකම් මේක වෙන පිටිපස්සට යන්නේ නැහැ. ඒක සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. ආපු දවසේ ඉඳලා ගම් වතුර ගලනවා, දිට්ටු ඇවිල්ලා මුළු රටම හොදලා ගියා. හරි? එතකොට දැන් මේ ඉරාන ඇමරිකා යුද්ධය. ඒතර නිවනක් නැහැ. මුන්ට කිසිම දෙයක් කරන්න හදපු කිසිම දෙයක් කරන්න ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් ගෙනාව ඒක ඉවරයි. ඊළඟට මත් ද්‍රව්‍ය මත් කුඩු පාතාලේ මර්ධනය කරන්න කියලා ආවා. කන්ටේනර් 323ක් පැන්නුවා. ඒකෙන් කන්ටේනර් දෙකක අහු වුණා අයිස් තිබිලා. ඊළඟට ආනන්ද විජේපාල කිව්වා අයිස් ෆැක්ටරියක් තියෙනවා කියලා නුවරඑළියේ. දැන් අයිස් ෆැක්ටරියක් නැහැ. මිද්දෙනිය අල්ලපු අයිස් කන්ටේනර් දෙකක් නැහැ. ඒ කතන්දරත් ඉවරයි. පාතාලේ මර්ධනයත් ඉවරයි. සියල්ලම ඉවරයි. පටන් ගත්ත රිලව් අල්ලන්න ගියා කිසිම දෙයක්. කරපු පටන් ගත්ත කිසිවක් අවසන් කරන්න බැරි වුණා. ඒ කියන්නේ මුළු රටම අද එහෙම පිටින්ම නරා වලකට ඇද දමමින් තල්ලු කරමින් මේ යන්නේ. එතකොට මේක මීට වඩා හොඳ වෙන්නේ තව ඊටාම අභාවාචික නරක අත්දැකීම් ප්‍රමාණයකට අපිට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කාලකන්ණි යටතේ. ඒක නිසා ඒක නියතයි. QR ශාපය. මේ QR ශාපය තනිකරම අනුර කුමාරලාගේ රංවලලාගේ ශාපය ලාල්කාන්තලාගේ ශාපය තමයි අද මේ රටම ගෙවන්නේ. නැත්තම් අද මේ වෙනකොට මෙට්‍රික් ටොන් 6,10,000ක් ත්‍රිකුණාමලේ ටැංකි වල පුරෝලා තියෙන වෙලාවක් මේ එහෙනම් අපිට මාස ගානකට නැත්තම් මේ යුද්ධය අවසන් වෙනකන් අපිට තෙල් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙන්න කරපු විනාශය, මෙන්න කරපු අපරාධය. ඉතින් ඒකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය උඹලට පරිසම් දෙමින් මේ තියෙන්නේ.